සුබ දවසක් කියෝගෙනාටම අද මම ඉන්නේ පොලි ටනල් එකක වගාවක් බලන්න ඇවිල්ලා. ඉතින් මේකේ තියෙන්නේ සර්ට් කිව්කම්බර් වගාවක්. මෙතන වගාව සාමාන්‍ය මාස 4ක වගේ වගාවක් තියෙන්නේ. මේ වගාවේ මේ වෙන විට අතනම අවසන් අවස්ථාවේ තියෙන්නේ. කියන්නේ වගාවේ දැන් මාස සෑහෙන අස්වැන්න අරගෙන තියෙන්නේ. මොකද මේකේ ඇත්තටම අපි උෂ්ණත්වය පාලනය කරන්නේ ස්ප්‍රින්ක්ලර් මගින්. ඉතින් ඒක නිසා මේකේ සාමාන්‍යයෙන් අපි කූලින් පෑඩ් දාලා නෙවෙයි තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක මේකේ උෂ්ණත්වය අපිට අවශ්‍ය මට්ටමට පාලනය කරන්න බෑ. ඒක නිසා මේ වගාවේ ආයු කාලය තරමක් අඩු වෙනවා. මොකද අපි සාමාන්‍යයෙන් කූලින් පෑඩ් යොදලා කරන වගාවක ලබා ගන්න පුළුවන් අස්වැන්න මෙවැනි ටනල් එකකින් ගන්න අමාරුයි. මොකද සමහර අවස්ථාවල අපිට උෂ්ණත්වය පාලනය කරගන්න අපහසු වෙනවා. මේකත් එක්ක තමයි තරමක් මේකේ අස්වැන්න අඩු. නමුත් මේකේ තියෙන වාසිය තමයි අපිට අධික වර්ෂා කාලයකදී වුණත් අස්වැන්න හොඳින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ගුණාත්මයෙන් යුතු අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. මේ ඔබට බලා ගන්න පුළුවන් මේක ඇත්තටම කොහොබත් මාධ්‍යයක් තමයි යොදාගෙන තියෙන්නේ. ඒ වගේම ඔබට බලා ගන්න පුළුවන් මේ තියෙන අස්වැන්න. ඉතින් මේකේ අපි පොහොරේදීම ඒ වගේම සියලු කටයුතු කරන්නේ ඩ්‍රිප් මාර්ගයෙන්. එහෙම නැත්නම් ජල සම්පාදනයත් එක්ක තමයි අපි පොහොරේදීම ආදී සියලු කටයුතු කරන්නේ. ඉතින් ඒකෙන් මේක අපිට ගෙදරක වුණත් අපිට පහසුවෙන් කරන්න පුළුවන් මේ වගේ ටනල් එකක් යොදාගෙන මේ වගේ වගාවක්. ඉතින් මේකෙදී අපිට මම හිතන්නේ අපි කතා වුණා වගේ වර්ෂා කාලයකදී වුණත් ඉතා අධික පැවිලි කාලයක වුණත් අපිට මේ වගාව පහසුවෙන් කරන්න පුළුවන්. ඉතින් ඔබටත් පුළුවන් මේ වගේ වගාවක් කළා ඒකෙන් යහමින් මුදල් ආදායම් උපය ගන්න.